සමහරෙකුට මේ වැඩේ කරගෙන යද්දී සාර්ථකත්වය පේනවා දැන්. ලාභ ලැබීම පේනවා. එහෙම නැත්නම් ජය පේනවා. හැබැයි ඔය සාර්ථකත්වයේ පෙනිපෙනී ජය පෙනිපෙනී තමන්ට ලැබෙන්න තියෙන ලාභ පෙනිපෙනී සමහරුන්ට කාලයට ඉඩ දී ගන්න බැරුව යනවා. කලබල වෙනවා. එක්කෝ එකෙන් උදන් වෙනවා. දිනන්න පෙර දිනුවා කියලා හිතනවා. ලාභ ලැබෙන්න පෙර ලැබුවා කියලා උද්දාමයටපත් වෙනවා. ඔතනින්ම සම්පූර්ණයෙන්ම ජීවිතේ නැති ප්‍රශ්න නිර්මාණය වෙලා බිඳ වැටීම හට ගන්නවා. දැන් අපි ඒ කාලේ අහලා තියෙනවා කතාවක්. එක මේ ගමක හිටපු දුප්පත් කොල්ලේ ගෙදර පිලේ වාඩි වෙලා ගේ ඉස්සරහා තියෙන සියඹලා ගහ දිහා බලන් ඉන්නවා. සියඹලා ගහේ ස්වාමීන් ඒ වෙනකොට අර මේ මෝරපු නැති ලා කරල් උත්තට මතුවෙලා. ඒ සැරේ අනිත් හැම සැරේකටම වඩා හොඳ සියඹලා අස්වැන්න එයි කියලා පේනවා. ඒ කියන්නේ තාම මෝරලා නැහැ. හැබැයි ලපටි සියඹලා ගොඩයි. එතකොට මෙයා හිතලා දිනවා ඒ ගහ දිහා බලගෙන. දැන් මේ ලපටි සියඹලා මේ සැරේ මෝරපුවම මේ සැරේ හොඳ සියඹලා අස්වැන්න මට හම්බෙනවා. මම මේ සියඹලා අස්වැන්න මේ රෑ දවල් නැතුව රැකලා හොඳට මේරුවට පස්සේ මම මේ සියඹලා ටික පරිස්සමෙන් කඩන්න. සියඹලා කඩලා මං වෙළඳපොළට ගිහින් මේක විකුණලා හොඳ ගාණක් හොයනවා. ඒ හොයන ගාණෙන් මම මේ සියඹලා ගහටත් පොහොර කරනවා. තව අලුතින් හොඳ සියඹලා ගස් ටිකක් ගෙන්නලා මේ වත්තේ ඉඳ ගන්න ඕනේ. එතකොට ඒ වගේ මුන්ද එහෙම අස්වනු වෙනවනේ. ඒ වගේ අස්වනු ආවට පස්සේ කාලයක් යනකොට මට මේ සියඹලා වලින්ම හොඳට ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ගේ කෑල්ලත් මීට වඩා පොඩ්ඩක් ලොකු කරන්න ඕනේ. මට හොඳ කරත්තෙකුත් ගන්න ඕනේ. ගේත් හදාගෙන කරත්තෙත් ගත්තට පස්සේ මං හොඳ වැදගත් පවුලකින් මං විවාහයක් කරගන්න ඕනේ. මගුල් පෙරහැර ගේන්න ඕන මෙහෙම කියලා. එතකොට මෙයාට හිතිලා තියෙනවා දැන් මගුල් පෙරහැර මෙහෙන් ගන්නකොට මේ සියඹලා ගහ මෙතන තිබ්බොත් එහෙම මේ අපේ පෙරහැර පිළිවෙලකට කරගන්න බැරුව වෙනවනේ. මේ සියඹලා ගහ මෙතෙන් හරියන එකක් නෙවෙයි කියලා අර නගාගත්ත සිහින ලෝකේ ඉඳන් පොරවරගෙන සියඹලා ගහ ගැපුවා කියන. එතකොට එයාගේ සාර්ථකත්වය පෙනි එයාට බැරුව ගියා සාර්ථකත්වයට ලං වෙනකන් කාලයට ඉඩ දෙන්න. ඉතින් මේක බොහෝ දෙනෙක් නොහිතන දන. සමහරවිට ජීවිත සෑහෙන වෙහෙස කර වෙන්න එක හේතුව ජය පෙනි කාලයට ඉඩ නොදී. මේක සානස වැදගත් කරනවා. එහෙමයි සවනස. දැන් ඔය ගොඩක් වෙලාවට නුවණ තියෙන කෙනා ජය පෙනි ලාභය තමන්ගේ අතට හම්බෙනකන් කාටවත් කියන්නේ නැහැ. සමහරක් ලාභ තියෙන එකපාරම ලැබුණට පස්සේ සමාජයේ අසල්වාසී තියා රජය පවා සමහරට සැක හිතන්න පුළුවන්. කොහෙන්ද එකපාරම මෙහෙම වුනේ? නේ සවන. එහෙමයි. ඒතර හොඳම අවස්ථාව තමයි ඔකට සංසාර කුම්භඝෝෂ බිම්බිසාරතුමාගේ රාජ අඩවියනේ ඔක වෙන්නේ. රජගහනුව. එතකොට මේ කුම්භඝෝෂක කියන තරුණයාගේ අම්මයි තාත්තයි මේ පුතාව අවුරුදු 12කට කලින් පිටමං කරනවා ගමෙන්. ඉතාමත්ම මාරාන්තික මේ රෝගයක් රජගහ නුවරම පැතිරලා යනවා. මහාමාරී රෝගය. ඒ පැතුනට පස්සේ බිත්තිය කඩාගෙන යන්න පුතේ පිටිපස්ස දොරෙන් කියලා පුතාව යවනවා. මෙන්න මෙතන තමයි නිදානේ තියෙන්නේ. කාලයක් ගියාට පස්සේ මේ ව්‍යසනේ නැති වුණාට පස්සේ මේ රෝග බය නැති වුණාට පස්සේ ඇවිල්ලා මේක අරගෙන සතුටින් ඉන්න පුතේ වා ජීවත් වෙන්න ඕනේ කියලා යවනවා. අම්මයි තාත්තයි රෝගෙන් කලුරිය කරනවා. අවුරුදු 12කට පස්සේ එන්නේ වෙනම තරුණෙක්. එයා ආපු ගමන් නිදානේ ගන්නෑ. මොකද අවුරුදු 12කට පස්සේ එනකොට කලින් කට්ටිය මේ විස්තර විභාග මුකුත් දන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න අය හිටියත් ඒ පුතා කියලා හොයන්න බෑනේ. නිදානේ ගන්න නැතු නිදානේ තියෙන තැන දන්න. නිදානේ තියෙනවා. තමන් ඒකේ උරුමකාරී. මේ ඉස්සල්ලාම මේ නගරේ රැකියාවක් හොයාගෙන යනවා. එතකොට මේ ඉස්සල්ලාම නගරේ රැකියාව කරන්න හම්බෙන්නේ උදේ පාන්දර මේ
මිනිසුන් අවදි කිරීම රැකියා. ඒ රැකියා හම්බුනට පස්සේ මෙයා එක ගන්න. අන්න කාලයට ඉඩ දුන්නා. සමහර අය එක පාරම බලන් ඉන්නවනේ. රැකියාව පවා එක පාරම හොඳම තැනක්. ලැබිච්ච පොඩි දෙයක් කරලා මේ මහා සිටු පුත්‍රයෙක්නේ. සිටු පුත්‍රයෙක්. සමහර හරියට රැකියාවල් හැල්ලුවට ලක් කරනවා. මේ කාලයට ඉඩ දීලා ගන්න ඕනි අත්දැකීම ගන්නෙ නෑ. ගොඩක් සංසිකීපේ කතාව හරි වටිනවා. මමත් මගේ ජීවිතේ හරි අඩුවෙන් මට මුණ ගැහිලා තියෙන්නේ. තමන් කරන රස්සාවට ප්‍රශංසා කර කර රැකියා කරන අය. හරි මට. ගොඩාක් වෙලාවට තමන්ගේ රැකියාවට තමන්ම ගරහ සාප කර කර තමන් කරන රස්සාව හෙලා දෙක තමන්ට ලංවෙන්ඩ බැරිවිච්චි රස්සාාවක් වර්ණනා කර ඉන්න අයම තමයි මහත් බහුතරයක් ජීවිතය. දැන් බලන්න මේ මුණ තියෙන එක්කෙනගේ විමසන එක්කෙනගේ වීරියවන්තයාගේ ඇත්තටම කාලයට ඉඩ දෙන්න පුළුව හැකියාව තින පින්වන්තයාගේ ස්වභාවේ අර උදේ පාන්දර මිනිස්සු අවධි කරන රැකියාව බාරගත්තයි. හැබැයි ටාගට් එක මොකක්ද? අම්මලා තාත්තලා දුන්න උරුමයට උරුමක්කාරයෙක් වෙලා සිටු තනතුරක වැජබෙන එක. ඒ වෙනුවෙන් ඉස්සලම් බාරගත්තේ ඒ නගරේ තිබ්බ අඩුම පඩියක් ලැබෙන කවුරුත් ගණන් ගන්න රැකියාව. මේ ශබ්ද නගනග යනකොට බිම්බිසාර රජතුමාට මේක ඇහුණා. ඒතකොට මේක නම් මේ මහානුභාව සම්පන්න මහේශාක්‍ය පවුලක ඉපදුණු කෙනෙක්ගේ ශබ්දයක් කියලා කතා කරලා විමසව කරුණු. එතකොට කිව්වා එහෙමයි. කිව්වා මගේ අම්මයි තාත්තයි තමයි මෙන්න මේ රෝගී නිසා මම ගියා. මේ ධනෙට හිමිකාරයෙක් මම. හැබැයි මම ඒකට කාලෙට ඉඳ දුන්නා. මම එකපාරම ඇවිල්ලා ඕක ගත්තනම් මිනිස්සු කවුද කියලා බලන්න පුළුවන්. හොරකම් කරාද කියලා බලන්න පුළුවන්. ඒ හින්දා මම මේ රැකියාව තෝරගෙන මේ කටයුතු කරේ. රජතුමා ගොඩක් ප්‍රශංසා. ඒ කියන්නේ දැන් කියන්න සුදුසු කෙනා මුණ ගැහෙනකම් කාලෙට ඉඩ දීගෙන හිටියනේ. අන්න ඒ වගේ ජය පිනිපිනි අපි කලබල වෙන්න හොඳ නැහැ. සුදුසු පුද්ගලයාට කියලා අපි මේ කරුණු කාරණා ඊ타ත්ම හිමින් තේරුම් අරගෙන ජයපැන් බොන්න තරම් ඉවසන්න ඕනේ. කාලයට ඉඳ දෙන්න.